තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා පාදචාරිකාවේ වැඩියා. උන්වහන්සේලා වඩිනකොට මිනිස්සු පාරේ කෙහෙල් කොළ ඇතුළු අවුවට පාපිච්චි කියලා. බකමෝන පැත්තේ පාරෙන් වඩිනකොට උන්වහන්සේ ඒ එක තැනක පාර එක ගමේ කට්ටියක් මෙහෙන් කෙහෙල් කොළ අතුරාන ගියා, ඊළඟ ගමේ කට්ටිය එහෙන් ඉඳලා අතුරාන ආවා. එහෙන් අතුරාගෙන එනකොට මෙහෙන් අතුරාගෙන ගිහිල්ලා හරියටම බඹයක් පමණ තැන මේ අඩි 3-4ක් පමණ තැන මේ ඉඩ ඉතුරුනා කෙහෙල් කොළයක් නැහැ. ස්වාමීන් වහන්සේලා වඩිනවා. එතන හිටපු තාත්තා කෙනෙක් කුඹුරක වැඩ කරන මිනිස්සු සාමාන්‍යයෙන් මේ යටට සෝටක් වාගේ පොඩි කලිසමක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි සරම ඇඳගෙන ඕන මඩකට ඕන වෙලාවක බහින්න පුළුවන් විදිහට ගම්වල මිනිස්සු සූදානම්ෙන් ඉන්නේ. ඊට පස්සේ ඒ තාත්තා මොකද කළේ? මේ මොහොතේම තමන්ගේ සරම උනා දමලා අර මේ මදි අඩුවට ඇතුරුවලා වැඳගෙන බලාගෙන හිටියා. ඒ මොහොතේ ඇතිවෙච්ච නුවණටත් ඒ කරපු පරිත්‍යාගයටත් ඔහුට සංසාරේ බොහෝ කාලයක් හිතසුව වෙනස පවතිනවා. මේ දෙවියා කරපු පින නම් පුදුම සහගත එකක්. මේ දෙවියා කළා තියෙන පින මේ වගේ එකක්. ඒ තමයි මෙයා පායන කාලේ අඹ වත්තක් බලාගත්ත උයන් පල්ලේ. මේ බලන්න මේ කාලේ පින් කළා තියෙන හැටි. ඉතින් මෙයාට දවසට ලිඳේ වතුර උනනවා. ඒ කියන්නේ අපි කියමු මේ අඹ ගස් 60ක් තියෙනවා නම් ලිඳෙන් ගන්න පුළුවන් වතුර පණිටු 60යි. ගානට තියෙන්නේ. පායන කාලේ. ඉතින් මෙයා ඉතින් අඹ උයන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ අඹ උයන ළඟින් දවසක් වඩිනවා කිනිහිරියා මලේ පාටින් බබලන ධර්ම සේනාධිපති වූ ප්‍රඥාවෙන් අග්‍ර අපගේ සාරිපුත්‍රයන් වහන්සේ බිමට යොමු කරපු දැස් ඇති සංසුන් ගමනින් වඩින මහා මුනිවරයාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ අර පායන කාලේ වැඩලා දාඩිය. උන්වහන්සේට ගොඩාක් වෙහෙසයි. ඊට පස්සේ ඔය උයන ළඟින් යනකොට අර උයන් පල්ලා අර අඹ ගහක් යට ඉඳලා බලාගෙන හිටියා. උන්වහන්සේ දැක්කා රත්තරම් පාට ශ්‍රමණයන් වහන්සේගේ මූණේ